මේ අතොස්ස ඔන්ලයින් කට්ටිය අතොස්ස දන්නේ නැද්ද? ඇහුවද? හරි. පොඩි ගානක් ටක් ගාලා මේක බලන්න. පොඩ්ඩක් මොකක් සීමාවේ x බිඳුවට සීමාවේ වර්ගමූල x වර්ගය වර්ගමූල 2 ඍණ x වර්ගය ඍණ මූල 2 බෙදීම වර්ගමූල 1 ඍණ cos x. හරි. x බිඳුවට යන සීමාවේ 2 ඍණ x වර්ගයේ වර්ගමූලයේ ඍණ මූල 2 බෙදීම වර්ගමූලය ඇතුළේ 1 ඍණ cos x. දැන් සීමාව කිලිම බිඳුව ආදේශ කරොත් සීමාව ඍජුව ආදේශ කරොත් මෙතන බිඳුවයි මෙයා මූල දෙකක් වෙනවා. මෙයාට සීමාවෙන් බලපෑමක් නැහැ. මෙයා මූල දෙක ඍණ මූල දෙක වෙනවා. ලව්වේ බිඳුවක් වෙනවා. සීමාව ඍජුව මෙතනට ආදේශ කරොත් cos බිඳුව වෙනවා. cos බිඳුව එකක් වෙනවා. 1 ඍණ 1 බිඳුවක් වෙනවා. වර්ගමූල බිඳුවයි හරයත් බිඳුවයි. ලවයත් බිඳුවයි හරයත් බිඳුවයි. උත්තරය අර්ථ දක්ව ගන්න බැරි වෙලා යනවා. හරි. දැන් සීමාවේ උත්තරේ විදිහට බිඳුව ලැබෙන්න පුළුවන් අවුලක් නැහැ. සීමාවේ උත්තරේ විදිහට අනන්තය ලැබෙන්නත් පුළුවන්. අපි මූලික අනන්ත සීමාව තාම කතා කරන්නේ අවකලනයේ ප්‍රශ්නන්දිදී කතා කරමු. ලැබෙන්න පුළුවන්. දැන් අර්ථ විරහිත අවස්ථා, ඒ කියන්නේ අර්ථ නොදක්ව ගන්න, අර්ථ දක්ව ගන්නත් බැරි අවස්ථා හම්බ වෙන්න බෑ. උත්තරේ ගත්ත කට්ටිය ගාන එවන්නම්. උත්තරේ ගත්ත කට්ටිය උත්තරේ ගත්ත කට්ටිය ඔන්ලයින් උත්තරේ ගත්ත කට්ටිය ඔන්ලයින් උත්තරේ ගත්ත කට්ටිය ගත්තද? කීයද? එකයි. ඍණ එකයි. නෑ. ගත්තද? කීයද? බිඳුවයි. සීමා බිඳුවයි. මොකද තැන මාරු කරලා. හරි. දැන් සීමාව ඍජුව ආදේශ කරොත් මට මෙන්න මේ වර්ගමූලය ඇතුළේ ඉන්න එක්කෙනාත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. එයාට මම කවුලක් නැහැ. මොකද සීමාව ඍජුව ආදේශ කරලා මෙයා බිඳුව වෙන්නේ නැහනේ. මෙයා බිඳුව වෙනවා. මෙතන මූල දෙකයි. අවුලක් නැහැ. මේ සම්පූර්ණ එක්කෙනා බිඳුව වෙන්නේ නැහැ. හොඳේ. මේ සම්පූර්ණ එක්කෙනා බිඳුව වෙන්නේ නැහැ. මූ බිඳුව වෙනවා. හරි. ඒ කියන්නේ මෙයා අවුලක් නැහැ. මෙයා හොඳ එක්කෙනෙක්. මෙයා අවුලක් නැහැ. එයා හොඳ එක්කෙනෙක්.
එයා අවුලක් නෑ. එයා තනියෙන් හොඳයි. මෙයත් එක සෙට් එක තමයි අවුල. මේ මෙතන ඍණ මූල දෙකින් තමයි මේ ලවය බිඳුවක් වෙලා යන්නේ. මේ ඍණ මූල දෙකින් තමයි ලවය බිඳුව වෙලා. ඒක තමයි මට නම් තියෙන ප්‍රශ්නේ. මට නම් තියෙන ප්‍රශ්නේ ඒක. හරි. යට එක්කෙනත් එක තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ලවයේ බිඳුවක් වුණා කියලා මට එච්චර ප්‍රශ්නයක් නෑ. මොකද උත්තරේට බිඳුව ලැබෙන්න පුළුවන්. හරි. ඒ නිසා ලවයේ බිඳුවක් වුණාට පස්සේ මම එච්චර දුක් වෙලා කලබල වෙලා දඟලන්නේ නෑ. ප්‍රශ්නයක් නෑනේ. ලවයේ බිඳුව උනාට ප්‍රශ්නයක් නෑනේ බං. හරයේ බිඳුනොත් ප්‍රශ්නේ. දැන් හරය ගමු මේ බින්දුවසේ කොස් බින්දුව එකයි. මේක ප්‍රශ්නයක් නෑ. හොඳයි බං. එක අවුලක් නෑ. මේ එක රින්න තියෙන හින්දායි ප්‍රශ්නේ මට නම්. මට නම් ප්‍රශ්නේ මේ එක රින්න කෑල්ල තියෙන හින්දා. ඒ සම තීරණය කරනවා මේ එක අයින් වෙලා යන පරිදි මෙයා බාක්කොන ප්‍රසාරණය කරන්න. බලන්න x බිඳුවට යන සීමාවෙදී x බිඳුවට යන සීමාවෙදී වර්ගමූල 2 ඍණ x වර්ගය ඍණ මූල 2 මෙයා එක අයින් වෙලා යන පරිදි මම බාක්කොන ප්‍රසාරණය කරනවා. මෙයා එක ඍණ වරහණක් දානවා. අපි දන්නවා cos x බාක්කොන ප්‍රසාරණ කරද්දී නිර්මාණය වෙන්නේ ප්‍රකාශනයක්. එහෙනම් එක අයින් වෙලා යන පරිදි බාක්කොන ප්‍රසාරණ කරන මෙයා එක ඍණ 2යි sin වර්ග කෝණයෙන් භාගයක් x බෙදීම 2යි. අවුලක් නැහැ නේ. ඔන්න ඔහොම. හරි. එකට එක සුළු වෙනවා. මට නිර්මාණය වෙනවා x බිඳුවට යන සීමාවෙදී x බිඳුවට යන සීමාවේ මේ පැත්තේ වර්ගමූල 2 ඍණ x වර්ග ඍණ වර්ගමූල 2 යට එකට එක සුළු වෙනවා. ඍණ ධන වෙනවා. මට එනවා වර්ගමූල දෙවරක් sin වර්ග x බෙදීම 2යි. අන්න ඔහොම. දෙවරක් sin වර්ග x බෙදීම 2යි. වෙන වෙනම වර්ගමූල දෙනවා. මට එනවා x බිඳුවට යන සීමාවෙදී x බිඳුවට යන සීමාවෙදී උඩ නිර්මාණය වෙනවා 2 ඍණ x වර්ග ඍණ මූල 2යි බෙදීම වෙනම මූල දෙවරක් sin වර්ග x බෙදීම 2 වර්ගමූලය. sin වර්ග x බෙදීම 2 වර්ගමූලය. හරි. sin වර්ග x බෙදීම 2 වර්ගමූලය. x බිඳුවට එන සීමාවෙදී x බිඳුවට ලං වෙද්දී මොකද කියන්නේ මෙතන මාපාංකය ඕනේද නැද්ද? මට කියන මාපාංකය දාපු කට්ටිය ඒ අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට නම් a ගේ වර්ගයේ වර්ගමූලය මාපාංකයයි. a ගේ වර්ගයේ වර්ගමූලය මාපාංකයයි. මට කියන්න sin x බෙදීම 2 කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. sin x බෙදීම 2 කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය sin වර්ග x බෙදීම 2 වර්ගයේ වර්ගමූලය. මෙතනට මාපාංක sin x බෙදීම 2 එන්න ඕන කියන කට්ටිය දැම්මේ නෑ. දැන් හිතනවා එන්න ඕනි කියලා. ඉන්නවද? එහෙම ඕනේ නෑ. ඒක වැඩක් නැද්ද? සිම්පල් ඒ තිබ්බොත් දානවා sin තිබ්බොත් දාන්නේ නෑ. මාපාංක දාගත්තොත් ගාන හදන්න අමාරු වෙනවා. ඒ නිසා මම දාන්නේ නෑ. හොඳ නැද්ද? මොකද කියන්නේ? ඕනේ නැද්ද බෝ? මං දන්නේ නැතිකමට අහන්නේ එපාද? ඕනේ නෑ කියන කට්ටිය. ඇයි එපා කියන්නේ? හරි. කීසටි sin වක්‍රය කරා හරි. ඊට පස්සේ sin කියන එක හරි නේ sin යෝනෙම කෝණයක් ඍණ එක දන එක අතර හරි. ඊට පස්සේ sin එක හරිද? කෑල්ල යන්නේ sin වක්‍රයෙන්. හරිද? හරිනේ? එතකොට දැන් ඉතින් මේ ඍණයි නේ බං. x කියන එක කෙනා බිඳුවට ලං වෙද්දී ආ
ඉතින් ඔව් ඒක නෙමෙයි හිතුවේ. වෙන පැහැදිලි කිරීමක්. දැන් මේ උඹලා උත්තරේ ගද්දි උඹලා මේක හිතුවේ නෑනේ. එimhe උත්තරය ආවේ. මේකයි. උත්තරය අපේක හරි. උත්තරේ බිඳුව කියන එකත් හරි. හරි. මේක හිතන්නේ නැතුවනේ ආවේ. මේක හිතලා නෑ මාපාන් කියන්න ඕනේ නෑ. මේක තමයි තර්කය කියලා හිතලා උත්තරේ ගත්තා නම් මට ප්‍රශ්නයක් නෑ. එහෙම නෙමෙයිනේ උත්තරය ආවේ. එහෙම ආවනම් ඕකේ මට සතුටුයි. එහෙම නෙමෙයිනේ ආවේ. උත්තරේ කොහොමද අරගෙන වැඩක් නෑ. කොහොම හරි උත්තරේ ගන්න එකෙන් වැඩක් නෑනේ. නිකන් හිතමු MC මේ මැත්ස් වලටත් දෙන MCQ පේපරයක්. MCQ 50 දෙනා මේවා එකක් දාලා අහනවා මාපාන් කියලා වාගත යුතුද නැද්ද වගේ පුංචි පුංචි ප්‍රශ්න දාලා හරි වැරදි අර කෙමිස්ට්‍රි වල තියෙන වගේ සත්‍යය අසත්‍යය දීලා මේක මගේ මේක පැහැදිලි වෙයි කියලා හේතු පහක් කියලා දුන්නා නම් මරුනේ බං MCQ පේපරයක් තිබ්බනම් මැත්ස් වලට 20ක්වත් ගන්න නැහැ 50න්. හරි. හදමුකෝ මෙහෙම. හරි උත්තරේ ගන්නකො මුලින්ම. තියලා උත්තරේ ගන්නකො හරි කමන්නේ නැහැ. මාපාන් නොසලකා ඉන්නකලිට උත්තරේ ගන්නකො බලන්න. උත්තරය අරගෙන ඉවර කරන්නකො බලන්න. දැන් මේ ආයෙනවා x බිඳුවෙන් සීමාවෙදී මෙයා මට එනවා මූල 2 ඍණ x වර්ග මම මේ sin වක්‍ර ඉවරයි හින්දා මම මේ ඇහුවේ ප්‍රශ්නේ මෙයා මට එනවා මූල 2යි sin x බෙදීම 2යි වර්ගයේ වර්ගමූලය අපි වර්ගය මතක කරලා ලියමුකෝ ඔන්න ඔහොම හරි දැන් මොකද කරන්නේ ඊළඟ ස්ටෙප් එක දැන් ආයි බිඳුව ආදේශ කරලා පස්සේ උඩ කැතයි යටත් කැතයි sin බිඳුව කියන්නේ බිඳුවයි sin බිඳුව බිඳුවයි හරි මම මේ වක්‍ර ඉවර හින්දා මම මේ ප්‍රශ්නේ අහුවේ ඇත්තටම sin පස්සේ කොහොමද හැම ගානෙම ගොඩක් තියෙන මේ මොකද්ද සීමා ගණන් වල අනිවාර්යෙන් මේක හම්බෙනවනේ ගිය සතියේ මම හිතන්නේ පේපරෙත් තිබ්බා ගිය සතියේ පේපරෙත් තිබ්බා කියලා මම මතකයි මේක පාවිච්චි නාමනේ බලමුකෝ හරි මෙයා බිඳුවයි දැන් මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මට කියන්න මෙන්න මෙයා කැතයි මට කියන්න මේක ෂේප් කරගන්න පුළුවන් විදිය මොකද්ද x බෙදීම දෙකෙන් බෙදාගත්තා නම් හරි මට කියන්න x බෙදීම දෙකෙන් බෙදාගද්දී x බෙදීම දෙකෙන් බෙදාගද්දී මට පුළුවන් නම් මට මෙහෙම බෙදුවොත් මම මෙයාව බෙදුවොත් x බෙදීම දෙකෙන් දෙපැත්තම x බෙදීම දෙකෙන් බෙදනවා කියලා මේක බෙදනවා x බෙදීම දෙකෙන් වැඩි කරනවා x බෙදීම දෙකෙන් මෙහෙම කරගෙන ඉස්සරහට යන්න පුළුවන්ද බැයිද පුළුවන්ද බැයිද පුළුවන්ද බැයිද මම මේ දැන් උත්තරේ ගන්න මාත් දන්නවා මටත් පුළුවන් ඒ කියන්නේ මම උත්තරේ ගන්න විදිය බෝඩ් එකේ ලියලා දාන්න මට ඕනේ කොහොමද වෙන්නේ කියලා දැනගන්න මෙහෙම බෙදලා උත්තරේ යන්න පුළුවන්ද බැයිද මොකද කියන්නේ මොකද ඒකට කියන්නේ දෙපැත්තම සීමා වෙන වෙනම දෙනවා මේ කෑල්ල එකට යනවා නැවත මොකද වෙන්නේ x බිඳුව හින්දා මෙතන බිඳුවයි උඩ බිඳුවයි යට බිඳුවයි ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක්ව අපි අතින් දාන්නේ ගාන ඇතුළෙම නිර්මාණය කරගන්නවා සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක්ව අතින් දාන්නේ ගාන ඇතුළෙම නිර්මාණය කරගන්නවා මට කියන ගාන ඇතුළෙම නිර්මාණය කරගන්න තව x කෙනෙක් කොහෙද ඉන්නේ මෙතන ඉන්නවා මෙතන ඉන්නේ මේ වර්ගමූලයේ අස්සේ මෙයා ඉන්නේ මෙයාව පිරිසිදු එළියට ගන්න මොකද ගන්න පුළුවන් ලවයේ ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරනවා හේතුත් එක්ක කරන්න ඕනේ කියන්නේ දැන් ඇහුවොත් ඇයි එහෙම කළේ කියලා Tamanට හේතුවක් තියෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ එහෙමයි කියලා කියන්න බෑ sin වර්ගයේ වර්ගමූලය ගත්තට පස්සේ අපි එහෙම මාපාංකය ගන්න නෑ සාමාන්‍යයෙන් එහෙම කියලා බෑ සාමාන්‍යයෙන් ගන්න නෑ කියලා බෑ දෙපැත්ත වැඩි කරන්න මෙයාගේ ප්‍රතිපදයෙන් 2 ඍණ x වර්ගය ධන මූල 2යි බෙදීම වර්ගමූල 2 ඍණ x වර්ගය ධන මූල 2යි දැන් බලන්න මම කලිනුත් කිව්වා මේ තනි එක්කෙනා ඇත්තටම අහිංසකයි මූ අහිංසකයි බං මූ කොහොමවත් අහිංසකයි මේ මැද ඍණ ලකුණෙන් තමයි අපිට කෙලවෙවි හිටියේ මේ ඍණ ලකුණෙන් තමයි අපිට කෙලවෙවි හිටියේ දැන් මූ ඇත්තටම සම්පූර්ණයෙන්ම අහිංසකයි මූ පවුලක් නෑනේ බං මුන් දෙන්න ආකලනේ වෙනවා මූ වෙනම ඉන්නවා
මුන් දෙන්න ආකලනය වෙනවා මූ වෙනව ඉන්නවා. එතකොට මට එනවා x බිඳුවට යන සීමාවේ x බිඳුවට යන සීමාවේදී මේ දෙන්න ආකලනය වෙද්දී මේ වර්ග දෙකාන්තරයෙන් රිවර්ස් කරන්න. ඍණ සාධකයට මුල් තැන පළවෙනියගේ වර්ගය 2 ඍණ x වර්ගයේ වර්ගමූලයේ වර්ගය 2 ඍණ x වර්ගය වෙනවා. ඍණ මූල දෙකේ වර්ගය 2ක් වෙනවා. යට ඉන්නවා මූල 2යි sin x බෙදීම 2යි වරක්. මේ අහිංසකයා මෙයා එක යට සීමාව වෙනවද මේ සීමාව x බිඳුවට යන සීමාවේදී වර්ගමූල 2 ඍණ x වර්ගය ධන මූල 2ක් වෙනවා. ඌ අහිංසකයා. හරි. දැන් මෙතනින් දෙකට දෙක සුළු වෙනවා එක x කෙනෙක් හම්බ වෙනවා. එක x කෙනෙක් හම්බ වෙනවා. බලන්න මට එනවා x බිඳුවට යන සීමාවේදී x බිඳුවට යන සීමාවේදී ඍණ x වර්ග බෙදීම මූල 2යි sin x බෙදීම 2යි වරක් එක යට x බිඳුවට යන සීමාවේදී වර්ගමූල 2 ඍණ x වර්ගය ධන මූල 2යි. අන්න ඔහොම. දැන් මෙතන මේ මූල දෙක අහිංසකයෙක් මේ ඍණත් අහිංසකයි ඇත්තටම. ඒ නිසා ඍණ එක යට මූල 2 x බිඳුවට යන සීමාවේදී මේ එක x කෙනෙක් මේ උඩ යට එක x කෙනෙක්ගෙන් බෙදනවා. මට උඩ එනවා x බෙදීම sin x බෙදීම 2 බෙදීම x එනවා. වරක් එක යට x බිඳුවට යන සීමාවේදී වර්ගමූල 2 ඍණ x වර්ගය ඍණ මූල 2ක් වෙනවා. ඔන්න ඔහොම. දැන් මෙතන දැන් මේ ඇතුලේ එක්කෙනා බිඳුවට යනවා කියලා වැඩක් නැහැ මට හොඳේ. මෙයා බිඳුවට යනවා කියලා ෂේප් වෙන්න බෑ. මෙයා බිඳුවට යනවා කියලා නෙමෙයි ෂේප් වෙන්න ඕනේ. මෙතන ඉන්න එක්කෙනා මේක අස්සේ නිර්මාණය වෙන්න ඕනේ. දැන් මෙතනත් x කෙනෙක් ඉන්නවා මෙතනත් x කෙනෙක් ඉන්නවා මම සීමාව වෙන වෙනම හරියට ලැබෙට දෙනවා. මට එනවා ඍණ 1 යට මූල 2යි සීමාව x බිඳුවට යන සීමාවේදී x බිඳුවට යන සීමාවේදී sin x බෙදීම 2 බෙදීම x. දැන් මෙතනින් x බෙදීම 2 එයාම යට නිර්මාණය කරගන්න මෙයාව දෙකෙන් බෙදනවා දෙකෙන් වැඩි කරනවා. හරි. මෙයා අවුලක් නැහැ. මේ පැත්තේ ඉන්න අහිංසකයා. මට ඕන යාගේ සීමාව අරගෙන ඉවර කරන්න පුළුවන්. මෙයාගේ සීමාව කලින් අරගෙන ඉවර කරන්න පුළුවන්. එහෙම ගත්තා කියලා පව් පිරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. පව් නැහැ හොඳේ. මෙතන දන. දැන් මූ අහිංසකෙක්. හරිනේ. ඒ කියන්නේ වන්නේගේ අහිංසකම මෙයා එක යට භාගය හොඳේ. මේ එක යට භාගයේ ඉන්නේ මේ ඍණ එක යට මූල 2 වරක් එක යට භාගය හරිනේ. අවුලක් නැහැනේ. එක යට භාගය වරක් x බිඳුවට යන සීමාවේදී x බෙදීම x බිඳුවට යන සීමාවේදී sin x බෙදීම 2 බෙදීම x බෙදීම 2යි වරක් එක යට x බිඳුවට යන සීමාවේදී වර්ගමූල 2 ඍණ x වර්ගය ධන මූල 2යි බං. දැන් මෙතන මේ x බිඳුවට යද්දී x බෙදීම 2ත් බිඳුවට යනවා. දැනෙනවනේ? මෙයා එකට ආසන්න වෙනවා. හරි. උඩ යට දෙකෙන් වැඩි කරොත් ඇත්තම තේරුම් නැහැ මේව කරන එකෙත්. මෙයා ඍණ 1 යට මූල 2 වරක් 2 වරක් x බිඳුවෙන් සීමාවේදී මෙයා බිඳුව බෙදීම 1 වරක් මෙතන 1 යට මෙයා මූල 2 ධන මූල 2ක් වෙනවා. හරි. දැන් මේක කපලා සුළු කරලා 2යි මුළු 2යි අරගෙන මේක කපලා දඟලන්න ඕනේ නෑනේ දැන්. ඕනේ නෑනේ බොරුවට. බිඳුවෙන් වැඩි වෙද්දී බිඳුවයි. උත්තරේ. හරි. දැන් මේ දක්වාවේ සීමාව අපි මේ ශ්‍රිතය වෙනස් කරමින් ගෙනාවේ. ඒ සම සමාන කිරීම පාවිච්චි කරේ නෑ. මෙතනින් පස්සේ අපි සීමාව ආදේශ කළා උත්තරයක් ගත්තා. එයාගේ පිළිතුර තමයි මේ තියෙන්නේ. හොඳේ. මේක මේකට සමානයි. හොඳේ. මේක මේකට සමානයි. මෙතනින් පස්සේ සමාන කිරීමක් ඕනේ. මෙතනින් පස්සේ සමාන කිරීමක් ඕනේ. මේ ප්‍රශ්නේ තව මිතුරුයි හොඳේ. අද සයින් වලින් ප්‍රස්තාර ඇඳලා පස්සේ බලමු ඊළඟ සතියේ දෙන උත්තර. අදිමුක ප්‍රස්තාර. හරි. ඊළඟ ගාන.
ලියන්න. ලස්සන චූටි ගානක් හොඳේ. x බිඳුවට යන සීමාවේ x බිඳුවට යන සීමාවේ cosec cosec වර්ගමූල 2යි cos වර්ග x ධන 3යි cos x ඍණ වර්ගමූල cos වර්ග x ධන sin x ධන 4 සමානයි ඍණ 1යට 2යි මූල 5 බව පෙන්වන්න. උත්තරේ මම දුන්නා බලන්න කොච්චර හොඳද කියලා. x බිඳුවට සීමාවේදී cos x වර්ගමූල 2යි cos වර්ග x ධන 3යි cos x ඍණ වර්ගමූලයත් ලේ cos වර්ග x ධන sin x ධන 4 සමානයි ඍණ 1යට 2යි මූල 5 බව පෙන්වන්න. උත්තරේ දීලා තියෙන්නේ. ගත්තද? තව ගන්න ලියනවද? මෙයා මේ cosec x හොඳේ. මෙයා cosec x හොඳේ. cosec x cosec x හොඳේ. මේ වෙන වෙන ශ්‍රිත දෙකක් මේ cosec x වරක් මෙන්න මේ ශ්‍රිතය. cosec x වරක් ශ්‍රිතය මේ cosec x හොඳේ. cosec කියලා ලියලා තියෙන්නේ. cosec x cosec x වෙන්න ඕනේ. cosec x වෙන්න ඕනේ.
උත්තරේ ගත කට්ටිය. cos එක කියන එකට sin. සීමා ඍජුව ආදේශ කරොත් cos එක කියන එකට sin කිලිවුවොත් උඩ නිර්මාණය වෙනවා cos බිඳුව 1යි මූල 5 ඍණ මූල 5යි. ලවය බිඳුවක් වෙනවා හරයත් බිඳුව වෙනවා. ලවය බිඳුව වෙනවා හරයත් බිඳුව වෙනවා. ඒකට මොකක් හරි කරන්න වෙනවා. දැන් ලවය බිඳුව වෙන එකත් බේර ගන්න ඕනේ. හරය බිඳුව වෙන එකත් බේර ගන්න ඕනේ. උත්තරේ බිඳුව නෙවෙයිනේ. උත්තරේ බිඳුව වුණා නම් ෂේප් වෙලා ඉන්න තිබ්බා හරය විතරක් පරිසම් කරගෙන. එහෙම බෑ. හරි බලමු. මට ඉවර කට්ටිය. මෙත් ඉවර කට්ටිය. ඉවරයි. ගත්තා. එකෙක් ඉවරයි. ඒ දැන් ওই බෝඩ් එකේ ගාන ලියද්දි මම හිතුවට වඩා වෙනස් ක්‍රමයකට උහදලා තියෙනවා. තව ඉවර කට්ටිය. ඉවර කට්ටිය ඉවර කට්ටිය. ඉවර. ඔන්ලයින් ඉවර කට්ටිය. ඔන්ලයින් ඉවර කට්ටිය. එක්කෙනයි. මට එවන්නකො හදපු විදිය. මට එවන්නකො හදපු විදිය. දැන් බලන්න මං හිතපු විදිය. දැන් සීමාව ගණන් හදනවා කියලා sin 5x බෙදීම 5x උත්තරේ ගන්නවා. එහෙම කරගෙන ඉන්න වැඩක් නැහැ නේ.
sin 5යි x බෙදීම x ගේ උත්තරේ ගන්නවා. ඊළඟට sin 7යි x බෙදීම x ගේ උත්තරේ ගන්නවා. තුන්වෙනි ගාන sin 9යි x බෙදීම x ගේ උත්තරේ ගන්නවා. වැඩක් නැහැ නේ. එහෙම කර කර ඉඳලා. ගාන x බිඳුන සීමාවේදී x බිඳුවට යන සීමාවේදී දැන් ඔයගොල්ලෝ ගාව ගාන තියෙනවනේ. දැන් cosec කියන්නේ එකයට sin නේ. මම එහෙම ලියන්න කමක් නැහැ නේ. හරි. චුට්ටක් අතින් තියෙනවා. ගාන 2යි වර්ගමූලය ඇතුලේ 2යි cosec 2යි cos වර්ග x 2යි cos වර්ග x ධන 3යි cos x. එයාගේ වර්ගමූලය. කිසි අවුලක් නැහැ බිඳු දවස මෙයා 1යි මෙයා 1යි 3යි මූල 5යි හරි සතුටුයි. දැන් තමයි දුක ඍණ වර්ගමූල cos වර්ග x හොඳ එක්කෙනෙක් බිඳු දැම්මට පස්සේ 1යි. ධන sin x ධනනේ අවුලක් නැහැ. බිඳු දැම්ම බිඳුවයි අවුලක් නැහැ. ධන 4යි හොඳයි. සම්පූර්ණ මූල 5ක් වෙනවා. මෙතන මැද ඍණ හින්දා කර්මයක් වෙලා යනවා. බෙදීම cosec කියන්නේ එකයට sin x. ඔන්න මගේ ගාන. හරි. ඔක තමයි ගාන. දැන් x කියන එක නා බිඳුවට යද්දී උඩ බිඳුවක් වෙලා යනවා. අවුලක් නැහැ මට නම්. ප්‍රශ්නයක් නැහැ. හරය බිඳුවක් වෙනවා අන්න අවුල්. හරි. හරය බිඳුව වෙන එක අවුල්. දැන් ලවය බිඳුව වෙන එක උත්තරේ දිහා බලද්දී අවුල්. උත්තරේ බිඳුව නෙමෙයි උත්තරේ. ඍණ 1ට 2යි මුල 5යි. එහෙනම් දැන් ලවය බිඳුව වෙන එකත් මට අවුල්. සාමාන්‍යයෙන් ලවය බිඳුව වීමට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ මට දුකයි. උත්තරේ තියෙන්නේ ඍණ 1ට 2යි මුල 2යි. ඒ නිසා ලවය බිඳුව වෙන දෙන්න බෑ. මට කියන්න මේ ලවය බිඳුව වෙන්න හේතුව මෙයාවත් නෙමෙයි මේ දෙන්නම ලස්සන කට්ටිය. මෙයා මූල 5යි මෙයා මූල 5යි කරුමේ මේ ඍණ. මේ ඍණ තිබ්බ හින්දා මේ ලවයට මෙහෙම වෙලා ගියේ. හරි. ඒ සමාන තීරණය කරනවා හරයයි ලවයයි මේ ලවයේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න. හරයයි ලවයේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න මම තීරණය කරනවා. බලන්න x බිඳුරන සීමාවෙදී ලියන්න වෙනවා පොඩ්ඩක්. මෙයා මාත් ලියන්නේ 2යි cos වර්ග x ධන 3යි cos x. ඍණ cos වර්ග x ධන sin x ධන 4යි. මේකේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ උඩයි යටයි වැඩි කරනවා. වර්ගමූල 2යි cos වර්ග x ධන 3යි cos x ගේ වර්ගමූලය ධන cos වර්ග x ධන sin x ධන 4යි. එහෙනම් හරයත් වැඩි කරන්න ඕනේ ඒකෙන්ම. වැඩි කරන්න ඕනේ. මට නිර්මාණය වෙනවා යට හිටිය sin x දැන් මෙයා එනවා. මෙයාම එනවා. ඊට පස්සේ ඒකට කපලා දාන්න බමාරුවෙන් ලියාගත්තට පස්සේ 2යි cos වර්ග x ධන 3යි cos x ගේ වර්ගමූලය ධන වර්ගමූල cos වර්ග x ධන sin x ධන 4යි. ඔන්න ඔහොම. දැන් බලන්න මෙයා යට ලියපු රතු එක්කෙනා සම්පූර්ණ අහිංසකයිනේ. මූල 5 ධන මූල 5. ලස්සනයි හොඳයි සතුටුයි. මූල 5ක් මගේ උත්තරේ තියෙනවත් එක්ක එයාට දැන් ගොඩක් සතුටුයි. මූල 5යි 2යි මූල 5යි බඩු හරි සතුටුයි. එයා හරියට ඉන්නේ ප්‍රශ්නේ ගොඩක් ඉවරයි. තියෙන ප්‍රශ්න වලින් භාගයක් ඉවරයි දැන්. ලවය මෙයත් එක්ක ආකලනය වෙනවා. මෙයා අහිංසකයි මම මෙයා වෙනම ගන්න තීරණය කරනවා. මුන් දෙන්න ආකලනය වෙනවා. බලන්න මෙයාගේ ප්‍රතිබද්ධය මේ තියෙන්නේ ඍණ සාධකයට මුල් තැන වර්ග දෙක ගන්නතෙන් රිවර්ස් කරන්න. පළවෙනි එක වර්ගය x බිඳුවට යන සීමාවෙදී 2යි cos වර්ග x ධන 3යි cos x ඍණ ප්‍රකාශනයක් ඉන්නේ වරහන් දාන්න cos වර්ග x ධන sin x ධන 4යි. යට ඉන්නවා අර කරදරකාරී සෙට් එකේ sin x. මු අහිංසක සෙට් එකේ x බිඳුවට යන සීමාවෙදී මේ අහිංසකයන්ගේ ගොඩ 1 යට 2යි cos වර්ග x ධන 3යි cos x ගේ වර්ගමූලය ධන cos වර්ග x ධන sin x ධන 4. ඒ අහිංසකයන් ගොඩ උත්තරේ පේනවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. උත්තරේ මෙවි පේනවා නේ බං. මෙයා මූල 5යි මෙයා මූල 5යි එකතු කරාම 2යි මූල 5යි. එයාගෙන් උත්තරේ එනවා සතුටුයි. තියන් ඉන්න. පොඩ්ඩක් සතුට විඳ ඉන්න චුට්ටක් හදිසියක් නැහැ. සුළු කරන්න මට එනවා x බිඳුවට යන සීමාවෙදී
x බිඳුවට යන සීමාවෙදී මේ 2යි cos වර්ග x න් cos වර්ග x අඩු වෙද්දී cos වර්ග x වෙනවා. ධන 3යි cos x. මෙතන නිමන මේ ඍණ sin x. ඍණ 4යි. යට ඉන්නවා sin x. යට ඉන්නවා sin x. සීමාව ඍජුව ආදේශ කරමු. කරලා බලමු ඉතින් හරියනවද කියලා. මෙයා 1යි මෙයා 1යි 1 වරක් 3 3යි. මෙතන 4යි. මෙයා බිඳුව ඇවුලන්නේ නැහැ. ඍණ 4යි කරුමයක් නේ. දැන් සීමා ඍජුව ආදේශ කර ලවය බිඳුවක් එනවා. හරේ කොහොමද බිඳුවයි. උඩ යට x ගෙන් බෙදන් තීරණය කරොත් උඩ යට x ගෙන් බෙදන් තීරණය කරොත් මොකද වෙන්නේ? එතකොට මේ එක බෙදීම x කෙනෙක් ඇවිල්ලා x කියන එක බිඳුවන සීමාව එතකොට මේක කියලා වෙලා යනවා මේ සෙට් එක. කේස්. දැන් පේනවද? දැන් මේ ගානේ මූලික ත්‍රිකෝණමිතික සීමාව හරහා ඉස්සරහට යන්න බැරි වෙලා තියෙනවා. මූලික ත්‍රිකෝණමිතික සීමාව හරහා ඉස්සරහට යන්න බෑ. මට කියන්න මේකේ sin x පද අයින් කරගන්න මූලික ත්‍රිකෝණමිතික සීමාව දානවා කියලා තීරණය කළ ගාන ඉස්සරහට ගෙනිච්ච කට්ටිය. එහෙම හිතලා ඉස්සරහට යන්න පටන් ගත්ත කට්ටිය. දැක්කට පස්සේ හිතෙනවා එනාට බෑ. හරි. දැන් ඒක ගාන දිහා පටන් ගද්දිම තීරණය කරන්න බෑ. ගානේ ස්ටෙප්ස් ටික කාට පස්සේ තීරණය කරන්න වෙනවා. කරන්න බෑ කියලා. හරි. ඒක දැනෙන්න ඕනේ. එහෙනම් මෙයා විසඳන්න වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. මෙයා නම් අහිංසකයි පාඩුවේ ඉන්නවා. එයා ඕන්නම් මෙහෙම ලියන්නම්. එක යට x බිඳුවට යන සීමාවෙදී මට මෙයාගේ උත්තරේ ගන්නත් එත්නවා කමන්නේ ගන්න නැතිමු. 2යි cos වර්ග x ගන්න පුළුවන්කම තීදි ගන්න නැතුව ඉති පොඩි ගතියක් තියෙනවා. ධන. මෙයා cos වර්ග x ධන sin x ධන 4යි. ඔන්න ඔහොම. හරි. දැන් මෙතන මොකද කරන්න පුළුවන්? මෙතන මොකද මට කියන්න? දැන් මෙතන කරුම එක්කෙනා කවුද? කවුද මේ ගාන හදාගන්න බැරි එක කවුද? ගාන හදාගන්න බැරි ප්‍රශ්නේ කවුද ඉන්නේ? උඩ ප්‍රශ්නේ මුන් දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙන හින්දා උඩ ලවය බිඳුව වෙනවා. ඒක එක කරුමයක්. අනිත් කරුමේ හරයේ sin x ඉන්නවා. කරුම දෙකක් තියෙනවා. දැන් බේර ගන්න ඕනේ ඒක. ප්‍රශ්නේ දැන් මැත්ස් කරන එකේ කවුරු හරි ඉංජිනේර ෆැකල්ටි ගියට පස්සේ ඉංජිනේර එකේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් දෙනවා ඇනලයිස් කරලා විසඳන්න. මුළු ප්‍රශ්නේම ඇඟේ දාගෙන මේක විසඳ ගන්න බෑනේ. ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ගිහලා විසඳ ගන්න ඕනේ. මුළු ප්‍රශ්නේ මේක පාර විසඳන්න බෑනේ. ස්ටෙප් බයි ස්ටෙප් විසඳන්න ඕනේ. මම පොඩ විසඳගෙන ආවා දැන් ප්‍රශ්නේ. දැන් එන්ජිනියර් ෆැකල්ටි කියලා සීමාව ගණන් හදන්න නෑ හොඳේ. සීමාව ගණන් හදන්න ඕනේ වෙන්නේ නෑ. මේ හදාගන්නේ දෙයක් විසඳන්න පුළුවන් මොලේ. දැන් ඇත්තට මේ එල්ල මැත්ස් කරලා බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් තින්කින් හැකියාවක් තියෙන ප්‍රශ්නයක් දිහා ලස්සනට බලන්න පුළුවන් මොලයක් තියෙන එකක එන්ජිනියර් ෆැකල්ටියට ගන්නයි ඕනේ වෙන්නේ. නැතු එන්ජිනියර් ෆැකල්ටි එකේ ඕන වෙන හින්දා සීමාව ගණන් හදන්නේ නෑ. මේ වායි උගන්වන්නෙත් නෑ. හරි. ඒ කියන්නේ කැම්පස් ගියාට පස්සේ පුළුවන් කරගන්නවා කියලා ඉන්න බෑ. එහෙම පුළුවන් කරගන්න උගන්වන්නෙත් නෑ. එහෙම එකක් නෑ. සීමාව පුළුවන් වෙලා යන්න ඕනේ. හරි. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ මෙතන sin x. මට කියන්න මේ sin x අයින් කරගන්න පුළුවන් විදි මොනවද? දැන් sin x මූලික ත්‍රිකෝණමිතික සීමාව දාලා sin x අයින් කරගන්න වෙයි නම් මොකද කරන්න පුළුවන්? මොකද්ද වෙන්නේ? කරන්න පුළුවන් දේවල්. දේවල් හිතෙන්න ඕනේ. හරි. කාට හිතෙන්න පුළුවන් උඩින් sin x කට්ටිය නිර්මාණය කරගෙන මේ sin x එක සුළු කරන්න. අර උකලා තිබ්බේ එහෙම නේ. උඩින් sin x කැලේ නිර්මාණය කරගෙන යට sin x එක සුළු කරලා තිබ්බා. හරි. ඒක ක්‍රමයක්. හරි. ඔන්න මම එක ක්‍රමයක් කිව්වා. තව ක්‍රමයක් මගේ හිතේ තිබ්බ කරන්න. ඒක තමයි මම ඉස්සරහට කරන්නේ. ඉස්සරහට යන මෙතනින් පස්සේ ටක් ගාලා. තනියෙන් හදා ඉතින් මම කරලා වැඩක් නැහැ. ඔන්න එක ක්‍රමයක් මම කිව්වා ඕනනම්. හරි. දැන් මෙතන sin x ගෙන් බෙදනවා කියලා මෙහෙම බෙදුවා කියලා බෙදෙන්නේ නැහැ මේක. ඒ නිසා පොඩ්ඩක් හිතලා මෙයාගේ ඇඳුම් වෙනස් කරලා බෙදන්න ඕනේ. හිතලා බලලා ඕන අය කරන්න. එහෙම නැත්නම් වෙන ආතල් එකක් ගන්නත් පුළුවන්. හරි. වෙන ආතල් එකක් ගන්නත් පුළුවන්. ඉස්සරහට යන්න. ටක් ගාලා. තනියෙන් හදන්න ඕනේ ඉතින්. මහන්සි වෙලා කැප වෙලා කරන්න ඕනේ. මට කියන්නේ ඔන්ලයින් කට්ටිය ඔයගොල්ලන්ගේ මොකක්ද පේපර්ස් වල ලකුණු හම්බෙච්ච නැති කේස් එකක් තියෙනවද? මොන හරි පේපර්ස් වල ලකුණු හම්බුන්නේ නැති පේපරේ ලිව්වා සබ්මිට් කරා ලකුණු හම්බුන්නේ නැති කට්ටිය ඉන්නවද? එහෙම කට්ටිය ඉන්නවද? පොඩ නම්බරේ දාලා තියන්න. ඔය පේපරේ සබ්මිට් කරපු නම්බර එක දාලා තියන්න හොඳේ. මම කියන්නේ 10 අන්තිම ලියපු පේපරේ නෙමෙයි හොඳේ. 18 වෙනි පේපරේ ගැන නෙමෙයි මම කතා කරන්නේ. 18 වෙනි පේපරේ ගැන නෙමෙයි කතා කරන්නේ. 15 16 17 වගේ පේපර්ස් වල ලකුණු හම්බෙලා නැත්තම් 17 තාවේ නෑනේ 17 තාම නෑනේ ලකුණු එන ආව
17 තියෙනවා 15 16 17 පේපර්ස් වල ලකුණු තියෙනවා දාන්න. අර හදලා තියෙන එක්කෙනා වෙලා තියෙනවා ගාන හදපු විදිය බලමු. මෙයාත් පාවිච්චි කරලා තියෙන sin x කෙනෙක් නිර්මාණය කරගෙන sin x ලා වයින් කරලා තියෙනවා. මම කියන්නේ දැන් උත්තරේ ගත්ත කට්ටිය? දැන් උත්තරේ ගත්ත කට්ටිය? ගත්තා. මොකද්ද කරේ? sin x හදලා නිර්මාණය කරා නැත්නම් භාගකෝණ ප්‍රසාරණය කළා. මාත් එක දැන් හිතේ තියෙන්නේ. අපිට මේ කෝණ භාග කෝණ ප්‍රසාරණය කළ පොඩි ආතල්ලයක් ගන්න පුළුවන්. භාග කෝණ ප්‍රසාරණය හරහා ආතල්ලයක් ගන්න පුළුවන්. ඒක තමයි මම මුලින්ම හිතුව එක මම ඉන්සා ඒකෙන්ම ගාන හදනවා. කැදුවොත් ක්‍රම 10ක් තියෙන්න පුළුවන්. ඒ 10 මොකක් එකක් පේන්නයි ඕනේ. ඒක ඉතින් තනියෙන් හිතන්න නැතුව බෑ. ඒ කියන්නේ මොකක් හරි සුළු කිරීම ටිකක් කරලා මම දැකලා තියෙනවා කියන්නත් මොකද්ද වගේ. ඒ කියන්නේ සීමාව ගානක් හදන ක්‍රම කියලා මම දැකලා තියෙනවා උගන්වනවා. ඒ කියන්නේ ප්‍රතිබද්ධයෙන් වැඩි කළ හැකි. තියෙනවා 10ක් විතර තරු දාලා ලියනවා. ප්‍රතිබද්ධයෙන් වැඩි කළ හැකි, භාග කුණ ප්‍රසාරණය කළ හැකි. මට මතක නැහැ කොහොමද 10ක් විතර මට දැකලා තියෙනවා හිමු ගන්න. නරක මේ මොකද අර සුළු කුණ යටුව කාලේ නෝට් සංසර්ණේ වුණානේ. මම ඒකක් දෙයක් බැලුවා. සීමා ගන්න විසඳන ආකාරය. එimhe කටපාඩම් කරන් මේක කරන්න බෑනේ. හිතන්න ඕනේ. Tamanට හම්බෙන්නේ ප්‍රශ්නයක් ඒක ගොඩ දාගන්න ක්‍රමයක් හිතන්න ඕනේ. මට කියන්නේ දැන් උත්තරේ ගත්ත කට්ටිය මේ වෙද්දි උත්තරේ අරන් ඉවර කට්ටිය. දැන් ඔය කළුවෙක් කෙනා අවුලක් නැහැ. හොඳේ කළුවෙක් කෙනාට මම ආසයි. එයා ප්‍රශ්නයක් නැහැ. එයාගෙන් උත්තරේ හම්බෙනවා. මට ඕන දැන් උත්තරේ ගන්න පුළුවන් කළුවෙක් කෙනාගේ. මම ගන්න නැතුව ඉන්නයි. කළුවෙක් කෙනාගෙන් උත්තරේ ගන්න පුළුවන් මම මේ ගන්න නැතුව ඉන්නේ. නිලෙන් sin x x කින් බෙදලා මේක කරන්න බෑ කියන එක මම කියප එක මම හිතනවා පැහැදිලි කියලා. අවුලක් තියෙනවා නම් අහන්න. මම දන්නේ නැහැ මොන වෙලාවෙ මැසේජ් එක දාලා තියෙනවද කියලා. මම දැන් දැක්කේ. හරි මට මැසේජ් දාපු දෙන්නගේ පේපර්ස් ගැන බලලා මම කියන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද අවුලක් තිබුණොත් මැසේජ් එකක් දාන්න. හොඳේ. අවුලක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. මේ පේපර්ස් ලියලා සබ්මිට් කරන්න ඕනේ නැතුව ලකුණු හම්බෙන්නේ නැහැ හොඳේ. හරිද? ගතට උතරේ. තව ගත්ත කට්ටිය මොකද කරේ? සයින් කට්ටිය හදාගෙන හිටියා. මට කියන්න භාග කොන ප්‍රසාරණය කරෙත් නැහැ. සයින් කට්ටිය නිර්මාණය කරගන්නේ නැතුව වෙන ක්‍රමයක් හදපු කට්ටිය ඉන්නවද? හරි. දැන් බලමු. දැන් මෙතන මේ cos වර්ග x ධන 3යි cos x ඍණ 4යි. cos වර්ග x ධන 3යි cos x ඍණ 4යි. මට මේක නිකන් O level කාලේ මගේ O level කාලේ මම දැකලා තියෙනවා වගේ මං යාව. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම දැකලා ඇති. දැකලා නැත්නම් මේ දවස්වල අර දෙසැම්බර් O level කරන්න ඉන්න එක තමයි පන්ති යන්න ඕනේ. cos වර්ග x 3යි cos x ඍණ 4. 4 හැදෙන විදි 4 වරක් 1යි නැත්නම් දෙවරක් 2යි. මට මේක ලියන්න පුළුවන් x බිඳුවට යන සීමාවෙදී x බිඳුවට යන සීමාව විතර හරියට දැන් නැබන් cos වර්ග x ධන 4යි cos x ඍණ cos x ඍණ cos x ඍණ 4යි ඍණ sin x බෙදීම sin x. දැන් මෙතන මට හම්බෙනවා cos x කියන එක ගත්තොත් cos x ධන 4යි ඍණ කියලා ගත්තොත් cos x ධන 4යි. මම එකපාර ලිව්වේ නෑ පුළුවන් නේ. මම එකපාර ලිව්වේ නෑ. පුළුවන් දෙක දන්නේ නැති හින්දා. ඕලෙවල් පාස් ඇතිනේ. බලගේ රිසල්ට්ස් ආවනේ. 28 න් තමයි ආවේ නැත්තේ නේ.
ධන ලියන එක නම් කරදරයි. උත්තරය අරන් හිටියනම් ලීසි. ඒ උනාට කමක් නැහැ. හරි. දැන් බලන්න මෙයාව x බිඳුවන සීමාවේදී x බිඳුවට යන සීමාවේ මට නිර්මාණය වෙනවා cos x ධන 4 වරක් cos x ඍණ 1යි. හරිනේ? මෙතන cos x කියලා ගත්තොත් cos x ධන 4යි. මෙතන ඍණක් කියලා ගත්තොත් cos x ධන 4යි. හරිනේ? එතකොට නිර්මාණය වෙනවා cos x ධන 4 වරක් cos x ඍණ 1යි. මෙතන ඍණ sin x ඉන්නවා. ඍණ sin x. බෙදීම sin x. දැන් මේ අත්දැකීම් ගන්න. දැන් සීමාව ගානකදී cos බිඳුව කියන එක න හරි හොඳ එක්කෙනෙක්. ගොඩක් වෙලාවට එයා හොඳයි. මොකද එයාගෙන් උත්තරේ හම්බෙන්නේ එක. මට නිර්මාණය වෙනවා මෙතන යට එනවා අර එයා 2 cos වර්ග x ධන 3 cos x ධන cos වර්ග x ඍණ sin x ධන 4යි. ඔන්න ඔහොම. හරි. දැන් මෙතන sin x කපන්න පුළුවන්. මෙතන sin x තිබ්බනම් මරුනේ බං. cos x ඍණ 1 sin x එන්නේ නැහනේ. cos x ඍණ 1 sin x උනා නම් මරුනේ බං වෙන්නේ නැහනේ. අපරාධි. උනා නම් මරු. cos x භාග කෝණ ප්‍රසාරණය කරොත් cos x භාග කෝණ ප්‍රසාරණය කරොත් sin පද හම්බෙන පරිදි sin x භාග කෝණ ප්‍රසාරණය කරන්න පුළුවන්. මේ sin x භාග කෝණ ප්‍රසාරණය කරන්න පුළුවන්. sin කැරි නිර්මාණය වෙනවා. වැඩේ ඉවර කරන්න පුළුවන්. බලන්න x බිඳුවට යන සීමාවේදී x බිඳුවට යන සීමාවේදී හරි මට මරනවා බලන්න cos x ඍණ 1 දිනකට වඩා ලේසි 1 ඍණ cos x තිබ්බනම් අපි දවසේ කරත් 1 ඍණක් මං ඉල්ල ගන්නවා ඍණ වරක් මෙයා cos x ධන 4යි මෙයා අවුලක් නෑනේ බං ඇත්තටම cos x ධන 4යි cos බිඳුව මේ cos බිඳුව 1යි ධන 4යි මූල 5යි සතුටුයි මෙයා 1 ඍණ cos x මේක බලනවා 1 ඍණ cos x කියන්නේ 1 ඍණ 2යි sin වර්ග කෝණයෙන් භාගයක් අවුලක් නෑනේ ඍණ මෙතන මෙයා භාගකරන වසන ගන්න 2යි sin කෝණයෙන් භාගයක් cos කෝණයෙන් භාගයක් බෙදීම යට ඉන්නේ sin x එයා 2යි sin කෝණයෙන් භාගයක් cos කෝණයෙන් භාගයක් වරක් මෙයා එක යට x බිඳුවට යන සීමාවේදී මේ වරහන ලියන්න කම්මැලි හොඳ ඒක ලියපන්. ඔහොම තිබ්බ කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. මෙයාට මෙයා කැපෙනවා ඍණ ධන වෙනවා. මට දෙකක් එළියට එනවා. දෙක එළියට එනවා. මට එනවා x බිඳුවට යන සීමාවේදී 2යි sin x බෙදීම 2 වරක් sin x බෙදීම 2යි අවුලක් නැහැ නේ මං එහෙම ලියාගෙන ලස්සන කපලා පෙන්නන්න. මේ පැත්ත නිර්මාණය වෙනවා cos x ධන 4යි. ඍණ මෙතන 2යි sin x බෙදීම 2යි cos x බෙදීම 2යි. යට නිර්මාණය වෙනවා 2යි sin x බෙදීම 2යි cos x බෙදීම 2යි. දැන් කපන්න තමයි තියෙන්නේ. මේක ලියලෙමු. එතකොට ආතල් එකේ කපන්න පුළුවන්. කපන්න පුළුවන්කම තියෙද්දි එකපාර කපන්න එපා පොඩ්ඩක් ඉඳලා ආතල් එකේ කපන්න. වර්ගමූල 2යි cos වර්ග x ධන 3යි cos x ධන cos වර්ග x ඍණ sin x ධන 4යි. ආයෙ නම් මම මේක ලියන්නේ නැහැ. ඇති ලිව්වා. හරි. 2යි මේ sin x කියන එකනේ බිඳුව වෙන්න කරුම එක්කෙනා. මෙයාට මෙයා කැපිලා යනවා. හරි. මෙයා කැපිලා යනවා. මෙතන එනවනේ. මොකද කරන්නේ? අපි සීමාව වෙනම දෙමු. මට එන උඩ සීමාව x බිඳුවට යන සීමාවේදී sin x බෙදීම 2 වරක් cos x ධන 4යි. ඍණ x බිඳුවට යන සීමාවේදී cos x බෙදීම 2යි. බෙදීම x බිඳුවට යන සීමාවේදී cos x බෙදීම 2යි. වරක් එක යට x බිඳුවට යන සීමාවේදී වර්ගමූල 2යි cos වර්ග x ධන 3යි cos x ධන cos වර්ග x ඍණ sin x ධන 4යි. ඔන්න ඔහොම. දැන් බලන්න සීමාව ඍජුව ආදේශ කරොත් මෙයා අවුලක් නැහැ. මෙයා 5යි, මෙයා බිඳුවයි. බිඳුව වරක් 5 නිර්මාණය වෙනවා. බිඳුව වරක් 5.
රින කොස් බිඳුව එකයි. බෙදීම කොස් බිඳුව එකයි. මේක වරක් එක යට මෙයා දෙකයි මෙයා තුනයි මූල පහයි දෙකයි මූල පහයි නේ බං. මෙච්චර කියව කිව්වත් හිටියේ. බිඳුව ඍණ එකයි කියන්නේ ඍණ එකයි සමස්ත උත්තරේ ඍණ එක යට දෙකයි මූල පහක් වෙනවා. ඔන්න උත්තරේ. හරි. ඔන්න උත්තරේ. හරි. දැන් බලන්න මෙතන sin x අයින් කරන්න මූලික ත්‍රිකෝණමිතික සීමාව පාවිච්චි කරන්න හම්බුන්නේ නැහැ. අපි ඇත්තටම මේකෙදි මූලික VJ සීමාවත් මූලික ත්‍රිකෝණමිතික සීමාවත් කියන දෙකම පාවිච්චි කරන ගාන තිබ්බේ නැහැ. ගාන තිබ්බේ ත්‍රිකෝණමිතික සුළු කිරීම විතරයි. ත්‍රිකෝණමිතික සහ VJ සුළු කිරීම හරහා ගිහිල්ලා තමයි අවසාන උත්තරයට යන්නේ. හරි. ත්‍රිකෝණමිතික සුළු කිරීම සහ VJ සුළු කිරීම විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ගානක් හදන්න හිතාගෙන ගියොත් සීමාව ගානක sin තිබ්බොත් x කින් බෙදනවාමයි කියලා හිතාගෙන ගියොත් බෙදලා එහෙම කරන්න බෑ. හරි. මම දැකලා දෙනවා sin x තිබ්බොත් බෙදන්න වෙනවමයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒක ඔය වෙන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. හරි. එහෙම ප්‍රැක්ටිස් කරන් යන්න බෑ. නිකන් ගණන් දිහා බලලා sin තිබ්බොත් බෙදන්න වෙනවමයි කියලා. එහෙම එන්නේ නැහැ. බලන්න ගාන කොච්චර සංකීර්ණද කියලා. හරි. ඊළඟ ගාන. ඊළඟ ගාන. මං හරි හොඳයි මම උත්තරෙත් දෙනවා. උත්තරේ දෙනවා. එතකොට ඉතින් හදන්න ලේසියිනේ. x බිඳුවට යන සීමාවේදී වර්ගමූල 1 ධන x වර්ග ඍණ cos 2x බෙදීම sin වර්ග x ධන x වර්ගය සමානයි 5 බෙදීම 4 බව පෙන්වන්න. x බිඳුවන සීමාවේදී 1 ධන x වර්ගයේ වර්ගමූලය ඍණ cos 2x බෙදීම sin වර්ග x ධන x වර්ග දෙකක් හොඳේ අර මාර වරහන් දාලා තියෙන sin වර්ග කෑදර වෙත් තමයි වරහන් දාලා තියෙන්නේ හොඳේ. මෙයා වෙනම තාත්වික සංඛ්‍යාවක් මෙයා වෙනම තාත්වික සංඛ්‍යාවක්. උත්තරේ 5 බෙදීම 4 බව පෙන්වන්න. බලන්න මම උත්තරෙත් දුන්නා. උත්තරෙත් දුන්නා. ඒක නම් ලේසි දැන්. සීමාව ඍජුව ආදේශ කරොත් මෙයා එකක් වෙනවා. මෙයා එකක් වෙනවා. මෙයා එක වෙනවා. එක ඍණ එක බිඳුවක් කියලා යනවා. ලවයේ බිඳුව එන්න බෑ. උත්තරේ 5 බෙදීම 4 තියෙන්නේ. බන් x කියන එක බිඳුව ආදේශ කරන සීමාව x බිඳුවන සීමාවදී x බිඳුවන සීමාවදී සීමාව ඍජුව ආදේශ කරොත් sin බිඳුව බිඳුවයි බිඳුවේ වර්ගයේ බිඳුවයි හරයත් බිඳුවයි ලවයත් බිඳුවයි හරය ලවය දෙකම බිඳුවයි. ඒ නිසා කැතයි අමාරුයි පරිස්සමෙන් හදන්න වෙනවා. දැන් ගොඩක් වෙලාවට තිබ්බේ ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් එක ත්‍රිකෝණමිතික ප්‍රකාශන. දැන් ත්‍රිකෝණමිතික ප්‍රකාශනයක් එක VJ ප්‍රකාශනයක් තියෙනවා. දැන් වා සීමාව ගණන් හදනවා කියලා මහන්සි වෙන්නේ sin 7x බෙදීම x ගේ උත්තරේ ගන්න නම් ගෙදර මේ කියන්නේ ගෙදර සීමාව ගණන් හදනවා කියලා sin 7x බෙදීම x ගේ උත්තරේ ගන්නවා. ඊට පස්සේ sin 9x බෙදීම x ගේ උත්තරේ ගන්නවා. එහෙම ගණන් 25ක් හැදුවොත් මේක හදන්න බෑ. එහෙම කරලා මේක කරන්න බෑ. පොඩි ලෙවල් එකකට කරන්න ඕනේ. ඒ ලෙවල් එකට කරන්න ඕනේ. ගාන අමාරු නෑ. එක පුංචි සිතුවිල්ලේ තියෙන ඉතින් පස්සේ ගානේ උත්තරේ එනවා. එක පුංචි දෙයයි තියෙන්නේ. උත්තරේ ගත්තද?
උත්තරේ ගත්තද? උත්තරේ ගන්න. මොකද කරේ? ලවයේ ප්‍රතිබද්ධය වැඩි කරා නම් ලවයේ ප්‍රතිබද්ධය වැඩි කරා නම් නිර්මාණය කරගන්න පුළුවන් ඔය ඇඳුම. නැත්නම් ලවය වෙනස් කරන්න පුළුවන්. ලවයේ හැඩය වෙනස් කරන්න පුළුවන්.